Hello guys, ඉතින් මේ තමා මගේ ලොස් ඇන්ජලස් ට්‍රිප් එක ව්ලොග් එක. මේක ඩ්‍රාෆ්ස්ල තිබ්බ සෑහෙන කාලයක්. ඉතින් මේක 2024 ක්‍රිස්මස් එකේ තමම ලොස් ඇන්ජලිස් ගියේ. ට්‍රිප් එක වීඩියෝ එක මට හරියට දාගන්න හම්බුන්නේ එඩිට් කරලා. මට ව්ලොග්යක් කරන්න හිතුණා. so enjoy. දැන් එයාපෝට් එක ඉන්නේ. ෆ්ලයිට් එක තිබ්බේ මට මතක විදිහට රෑ නෑ හවස. මම රෑ තමා ලොස් ඇන්ජලිස් වලින් බැස්සේ. දවසල පොඩක් බඩනම් වැඩි ගණගන්නවා. එන්න ටිකක් බර පස්සල ඉන්න. සෝ ඊළඟට එන බ්ලොග්ස් වලදී ඔච්චර බඩක් තියෙන ගන්නේ. මං සතියකට තමා ගියේ ක්‍රිස්මස් හොලිඩේස් වලට. අපේ මගේ නැන්දයි මාමයි ඉන්නවා එහෙ. නැන්දයි මාමයි මගේ කසින් අයියයි. සෝ එයාලත් එතකොට ක්‍රිස්මස් දවස්වල නිවාඩු. ඉතින් මං ගියා පොඩ්ඩක්. මට ට්‍රාන්සිට් එක තිබ්බා. මට හරියට මතක නැහැ පැයක් විතර තිබ්බා. Welcome to Los Angeles, where the local time is 10:51 p.m. එල්ලේ වලින් බැහැලා දැන් මම නැන්ද ආවම පික් කරන්න එයාපෝට් එකට. දැන් ඉතින් අපි ගෙදර යනවා. එයාලා ගෙදර වැඩි දුරක් නෑ එයාපෝට් එකේ ඉඳලා. ඊට පස්සේ රෑ එතනින් ඉවරයි. ඊට පහුවදා මාමයි නැන්දයි අපි ඉතින් පොඩ්ඩක් එළියට ගියා. ඒගොල්ලෝ මාව එක්කගෙන ගියා. එයාලගේ පොඩි වැඩ වගේකට යනවා. මාත් ඉතින් පොඩ්ඩක් වටපිට බලන්නත් එක්ක ගියා. මේ දවස්වල ඔය වීඩියෝ මං ගියපු දවස්වල
DC වලට ස්නෝ කරන්න අරගෙන පටන් ගත්ත ගමන් වගේ ඒත් මෙහෙට ස්නෝ නෑ. දැන් මේ මායි අරන්න මගේ අකසින් අයියා අයි නැන්දයි අපි කට්ටිය යන හොලිවුඩ් මාව හොලිවුඩ් එකන්ගේ ඇගුල්ලු මේ මෙතැන්ටත් මේක නිකම් උතන හොලිවුඩ් මේ අර හොලිවුඩ් සයින් එක ගාවම වගේ එදානං හැබැයි බෑඩ්ලක් එදා මේ පොඩ්ඩක් වැහිගතය තිබිලා මීදුම වගේ තිබ්බා. ඉතින් ඒ හින්දා හොලිවුඩ් සයින් එක වැහිලා තිබ්බේ. ඒ වුණාට එතන මිනිස්සු ෆොටෝ ගන්න තැනක් හොලිවුඩ් සයින් නැත් එක්ක. මට ඒක මිස් වුණා. නමුත් ඉතින් අවුලක් නැහැ. මට ඔතන්ට කියන නම නම් මතක නෑ ඇත්තටම කිව්වොත්. ඒත් ඉතින් වීඩියෝස් ටික තියෙනවා බලන්න ඉතින්. ඔයගොල්ලෝ පේනවනේ එළිය මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඔතනට හරිම ලස්සනට පේනවලු මේ හොලිවුඩ් ඒරියා එකම. නමුත් එදා මෙලෝ දෙයක් පේන්නේ නැහැ. ඔක්කොම වැහිලා තිබ්බේ. ඕක කන්දක් උඩ තියෙන්නේ. මේ වටේ මුකුත් පේන්නේ නැහැ. මම හොලිවුඩ් කියන්නේ හොලිවුඩ් සයින් එක දැක්ක හොලිවුඩ් මේ යනකොට. නමුත් ඒ වෙලාවේ පොඩි මිස්ටි ගතියක් තිබ්බා. දැන් අපි හොලිවුඩ් ඇවිල්ලා ඉන්නේ. Walk of Fame යන්න හදන්නේ. තව යාළුවෙකුත් හම්බුණා. ඩිලිවරි වෙන්නේ මෙහෙමයි. ෆුඩ් ඩිලිවරිස්. ලොකුවට වැස්සක් තිබ්බේ නෑ. පොඩි නිකන් පොදක් ගියේ. අවුලක් නෑ. ඉතින් ඇවිදින්න පුළුවන්. ඊට පස්සේ අපි බෙවලි හිල්ස් ගියා. ඒත් බලන්න මේ පැයිතින් ගියාට පස්සේ බෙවලි හිල්ස් ගියා. ඊට පස්සේ එහෙම රෝඩියෝ ඩ්‍රයිව් රෝඩි ඩ්‍රයිව් යන ගමන් රෝඩියෝ ඩ්‍රයිව් කියන්නේ මේ තියෙන්නේ දැන් ඔහෙ මේන්ලිම ප්‍රසිද්ධ මේ බේසිකලි ඉතින් ඕක ස්පොට් එකක්. මේ කියන්නේ හයිෙන් බ්‍රන්ඩ්ස් ඔක්කොම ඔතන තියෙනවා. ඒ කියන්නේ යාලගේ මොනාද ෂොප්ස් එහෙම. ඉතින් සමහරලාට සෙලිබ්‍රිටිස්ලත් ඔතනට එනවා. පාර යන්නේ ඔය වගේ වාහන තමයි. මට ඉතින් දැක්කම පිස්සු වගේ. මාරම ලස්සනයි. මේ අපි දිගටම ඇවිදගෙන ගියා. හරිම ලස්සනයි.
මොකුත් ගන්න නම් බැරි වුණා. ඒ කියන්නේ shopping කරන්න බැරි වුණා ඔතනින් shopping කරන්න පස්සේ කාලෙක එන්න හිතාගත්තා. ඔතනින් shopping කරන්න පුළුවන් ඉච්ච කාලෙක නෝ ඔතනට shopping කරන්න. දැම්ම බෑ. GTA මතක් වෙනවා මේ පැත්තට ආවට පස්සේ. පේනවනේ උතන බහුතරයක් ඉන්නේ ඉතින් ඇවිදින්න ආපු කට්ටිය ඉතින් ගොඩාක් මිනිස්සු වෙනවා ඇවිදින්න. මෙතන තමා US වල පළවෙනි වතාවට ඔලිම්පික්ස් තියද්දී ඉස්සෙල්ලාම තිබ්බ තැන. ඉතින් අපි එතනට ආව බලන්න. දැන් ඉස්සරහටත් ඔලිම්පික්ස් එනවා මෙහාට. ඊට පස්සේ එතනම තිබ්බා සයන්ස් සෙන්ටර් එක. එතනටත් ආවා. ඒ ටිකත් කවර් කරන්න. ඊට පස්සේ මේ ඊට පහුවෙන් දවසේ අපි බීච් යනවා. දැන් ඊට පස්සේ ඒ කලින් එකේ අයිමයි ගියේ ඒ ළඟ තැනකට. ඊට පස්සේ ඊට පස් දවසේ මායිනන්දයි ආවා සැන්ටා මොනිකා පිය එකට. පියේ දැන් ඇවිදගෙන යනවා ඒ ටික බලාගෙන පිය එක පැත්තට. Down
නැන්දයිමයි ඉතින් දෙන්නත් එක්ක සෑහෙන් ඇවිත්තා. ඊට පස්සේ ක්‍රිස්මස් එකෙත් මං ගියා එල්ලේ. ඒකෙත් වීඩියෝ එකක් තියෙනවා. ඒක මේකට පස්සේ දානවා. සෝ ඒකත් බලන්න. ඉස්සෙල්ලා අපි මේක බලමු. ඔය අව්ව වැටල තිබ්බට මාර සීතලයි. ඒක අපි මේ චර්සිදාන්නගේ මේ ඒ කියන්නේ ඩිසෙම්බර්නේ. ඉතින් සීතලයි. ස්නෝ කරන්නේ හැබැයි ඉතින් සීතලයි. Don't worry, I'm gay. Yes, we need more white people. Everybody get close, it's showtime. එයා දැක්කවන් විඩියෝ කරනවා. බායි පාරත් දැම්මයි.
මගේ ඊළඟ ව්ලොග් එක මම දානවා මේකට පස්සේ. මේක දාපු ගමන්ම දාන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. හැබැයි මම මේ දවස්වල ඒක එඩිට් කරගෙන යනවා. මේ ඒක මගේ ලාස් වේගස් ට්‍රිප් එක. ඒක ගියේ 2025 ක්‍රිස්මස් වල. I know දැන් මාස කිහිපයකට කලින් තමයි ගත්තේ. නමුත් මට කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒකත් බලන්න. ඒකෙත් ලස්සන ක්ලිප්ස් ටිකක් තියෙනවා මං ගාව. ලාස් වේගස් ට්‍රිප් එකේ. ඒකත් අනිවාර්යෙන් බලන්න.